අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ brine shrimp හදාගන්නේ කොහොමද කියලා. brine shrimp කියන්නේ මාළු පැටවුන්ට දෙන්න පුළුවන් හොඳම ප්‍රෝටීන් බහුල ආහාරයක්. brine shrimp hatch කරගන්න කලින් අපි මුලින්ම පොඩි උපකරණයක් හදාගෙන ඉන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපිට මේක හදන්න මුලින්ම ඕන වෙනවා මේ වගේ ප්ලාස්ටික් බෝතලයක්. මම මෙතන ලීටර 1 බෝතලයක් තමයි අරගෙන තියෙන්නේ. අපිට ඊළඟට ඕන වෙනවා මේ වගේ පොඩි කන්ට්‍රෝල් එකක්. මේවා වෙළඳපොලේ මාළු විකුණන්න ඉන්න කඩවල් වල ගන්න තියෙනවා. මේ දෙකට අමතරව අපිට ඕන වෙනවා ග්ලූ ගන් හරි සිලිකන් හරි. මම නම් කියන්නේ සිලිකන් තමයි හොඳ. මම පාවිච්චි කරලා තියෙන විදිහට ග්ලූ ගන් මට සාර්ථක වෙලා නැහැ. ඔයාලට සිලිකන් ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. සිලිකන් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලා ග්ලව්ස් එකක් අතට දාගෙන පාවිච්චි කරන්න. හරි එහෙනම් අපි දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම බෝතලේ කොටස් දෙකකට කපා ගන්න ඕනේ. මම මේකට බෝතලේ රවුමක් ඇඳගෙන තියෙනවා. මම ඒ ගානට තමයි බෝතලේ කපා ගන්නේ. මේක හදනකොට අපි බෝතලේ උඩ කොටසයි යට කොටසයි දෙකම භාවිතයට ගන්නවා. මේක කපලා ඉවරනාට පස්සේ යට කෑල්ල ස්ටෑන්ඩ් එක විදිහටත් උඩ කෑල්ල අපේ උපකරණයේ විදිහටත් අපිට ගන්න පුළුවන්. අපිට ඊළඟට ඕන වෙනවා කන්ට්‍රෝල් එකයි මූඩියයි. අපි මූඩියේ එළිය පැත්තෙන් කන්ට්‍රෝල් එක මෙන්න මේ විදිහට සෙට් කරගන්න ඕනේ. ඒක සෙට් කරගන්න අපි මුලින්ම මූඩියේ උඩින් හිලක් විදලා කන්ට්‍රෝල් එක ඒකට දාලා අපි ඒක ගම් ගාලා වටෙන් අලව ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ගම් ගාලා අපි අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේකේ ඇතුල් පැත්තට ගානට වෙන්න වටෙන් ගම් ගාලා අපි මේක අලව ගන්න ඕනේ. මම මේක අලවන්න පාවිච්චි කරන්නේ සිලිකන් හින්දා මම මුලින්ම මේ අලවන්න කලින් ග්ලව්ස් එකක් දාගන්නවා. ඊළඟට මම ඇඟිල්ලට සිලිකන් ටිකක් අරගෙන මේකේ මූඩියට කන්ට්‍රෝල් එක සෙට් වෙන තැන හොඳට ගාගෙන සීල් කර ගන්නවා. මෙතනින් වතුර ලීක් වෙන එක නවත්ත ගන්න තමයි අපි මේක ගා ගන්න ඕනේ. සිලිකන් වේරෙන්න මේක පැය 24ක් විතර තියලා තියන්න ඕනේ. brine shrimp හදාගන්න අපි ඒක ලුණු වතුර එකකට දාලා පැය 24ක් තියාගන්න ඕනේ. ඒකට වතුර ලීටර 1 ලුණු ග්‍රෑම් 40ක් විතර දාගෙන අපිට ඒක හදාගන්න පුළුවන්. මම මෙතන වතුර මිලිලීටර 250ක් තමයි ගන්නෙ. ඒ හින්දා මම ඒකට ලුණු ග්‍රෑම් 10ක් අරගන්නවා. ඔයාලට ලුණු ගන්නකොට අයඩීන් රහිත ලුණු ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අයඩීන් රහිත ලුණු නැත්නම් අයඩීන් තියෙන ලුණු ගොට්ටකට වගේ දාලා ඒක ගලාගෙන යන වතුරෙන් ඒ කියන්නේ ටැප් එකෙන් හොදලා ගන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන අයඩීන් ටික හේදිලා යනවා. ඊට පස්සේ මේ විදිහට වතුර ටික ලුණු එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට වතුර එකතු කරගන්නකොට ඔයාලා කෙලින්ම ටැප් එකෙන් අරගෙන වතුර එකතු කරගන්න එපා. 125ක් විතර අලුතින් වතුර දාලා ඉතුරු 75 විතර ඔයාලගේ මාළු ටැංකියකින් අරගත්ත වතුර දාලා මේක හදාගන්න. මේ විදිහට මම හොඳට ලුණු ගැට ටික වතුර එකේ දිය කර ගන්නවා. ඊළඟට ගන්නවා අපි කලින් හදාගත්ත උපකරණ. මේකේ දැන් හොඳට ඇලවිලා තියෙන්නේ උඩ කන්ට්‍රෝල් එක. මම පැය 24කටත් වඩා තියලා තමයි මේක දැන් අරගත්තේ. ඊට පස්සේ අපි මුලින්ම කන්ට්‍රෝල් එක හොඳට වහගෙන ලුණු දිය කරපු වතුර එක මේකට දාගන්නවා. ඔයාලත් මතක් කරලා මේකේ කන්ට්‍රෝල් එක වහගන්න නැත්නම් එතනින් වතුර ටික යන්න පුළුවන්. මම දැන් මේකට brine shrimp ටිකක් එකතු කර ගන්නවා. මම ගෙනල්ලා තියෙන්නේ මෙතන බෝතලයක තියෙන එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට වෙළඳ පොලේ විවිධ වර්ගයේ brine shrimp අරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ගොඩක් දාන්න ඕනෙත් නැහැ. පොඩ්ඩක් දැම්මට පස්සේ අපිට ගොඩක් හැදිලා එනවා. ඒ හින්දා ඔය පේනා වගේ පොඩ්ඩක් මේකට එකතු කරගත්තම හොඳටම ඇති. මම මේ හදාගන්නේ එක බෙටා පැටව් සෙට් එකකට දාන්න තමයි හදාගන්නේ. ඔයාලට මාළු පැටවුන්ගේ ප්‍රමාණෙත් එක්ක මේක කොච්චරක් හදාගන්න ඕනද කියලා තීරණය කරගන්න පුළුවන්. මේක එකපාරක් හදාගත්තට පස්සේ අපිට දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි දවස් 3න් 3ට ආපහු හදාගන්න ඕනේ. ඊළඟට මම මේකට ඔක්සිජන් ලයින් එකක් දාගන්නවා. ඔයාලට ඒක අනිවාර්ය නෑ ගන්න brine shrimp ಜಾතිය අනුව. මම මේ අරන් තියෙන එකටත් අනිවාර්ය නෑ ඒත් මේ හොඳට හදාගන්න පුළුවන් මේක ඔක්සිජන් ලයින් එකක් දැම්මට පස්සේ. ඔක්සිජන් ලයින් එක දාලා පැය 24ක් විතර යනකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ පොඩි පොඩි සත්තු පීනන්න ගන්නවා. ඊට පස්සේ ඒක පෙරලා අරගෙන අපිට පුළුවන් මාළු පැටවුන්ට ඒක දෙන්න.
ඔයාලට දැන් බලා ගන්න පුළුවන් බ්‍රයින් ශ්‍රීම්ප් හැච්චලා තියෙන විදිහ. දැන් මේක පැය 24කට වඩා මම තියාගත්තා. ඊයේ දවල් තමයි හැදුවේ. ඊට පස්සේ දැන් අද රෑ වෙලා තියෙන්නේ. ඊළඟට මම ඒකේ යට අපි සෙට් කරගත්ත කන්ට්‍රෝල් එකට බටයක් සෙට් කරලා ඒ බටේ ආධාරයෙන් යටට ආපු බ්‍රයින් ශ්‍රීම්ප් ටික අරගන්නවා. ඔයාලට මේක පෙරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද වතුරේ ලුණු ගතිය වැඩි වෙනවා මේක දිගටම මේ විදිහට දාන්න ගියාම. ලුණු ගතිය වැඩි වුණාට පස්සේ මාළු පැටව පොඩ්ඩක් මැරෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේක පෙරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් මෙතන ඉන්නේ දවස් 3ක් වයස බෙටා පැටව්. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා බෙටා බෝකන් එකේ. ඒකේ ආපු පැටව තමයි මේකේ ඉන්නේ. දැන් මෙයාලට මම දවස් 3ක් වෙනකන් දුන්නේ බිත්තර කහමද දිය කරලා. ඊට පස්සේ අද තමයි මුලින්ම බ්‍රයින් ශ්‍රීම්ප් දෙන්නේ මෙයාලට. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට ඒකත් බලන්න පුළුවන් ගිහිල්ලා. මම පළවෙනි එක හින්දා තමයි මෙහෙමම ලුණු වතුරත් එක්කම දාන්නේ. ඊළඟ පාරවල් වලට දෙනකොට මම මේක පෙරලා තමයි මාළුන්ට දෙන්නේ. ඔයාලත් ඒ හින්දා මේක කෙලින්ම ලුණු වතුරත් එක්කම ටැංකියට දාන්න නැතුව වතුර ටික පෙරලා ඒ ශ්‍රීම්ප් එක විතරක් ටැංකියට එකතු කරන්න. හරි එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන යන්න.